හරි ඉතින් හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් MR දසු එකෙන් අලුතෙන් වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. ගොඩක් කාලේ මේ වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. සබ්ස්ක්‍රයිබර්ස්ලා 1k වලට ලං වෙලා තියෙනවා. ඒ කාර්යය මේ චුට්ට අවුල් ගිහිල්ලා තින්නේ. ඒකින්ද ඒක රිපෙයාර් කරනහන් එමිත්ගේ කාර්යයෙන් තමයි වීඩියෝ එකක් දාන්න වෙන්නේ. හරි ඉතින් අපි ඒක හදාන්නම්. අද ඉතින් අපි එමිත්ගේ කාර්යයේ තියෙන පර්ෆෝමන්ස් බලමු. හරි ඉතින් හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔය කට්ටියට බලන්න ඉතින් අපේ ගමේ මේ ගස්සෙන් කඩන් වැටිලා ආපදා වෙලා තියෙනවා. මම හිතනවා ඉතින් ඔය කට්ටියට මේ හොඳ ඉන්න ඇති කියලා. හරි ඉතින් අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් ඔය කට්ටියට පේන ඇති මේ දවස්වල ඉතින් වැස්සෙන්ද මෙතනින් උල්පතකුත් මතුවලා තියෙනවා. මේ අර ඔක්කොම ඔය එහෙම නාය ගිහිල්ලා ඉව වෙලා ඉහළ ගස්සේම තිබ්බේව පේනවා. ඒවා ගම් වතුරටම ගහගෙන ගිහිල්ලා අපි ඉතින් මේ පැත්තට දැන් මේ ඔෆ් රෝඩ් යන්න හොඳ පැත්තක් ඒ කියන්නේ හැදුලා තියෙනවා දැන්. හරි අපි ගිහිල්ලා යවල බලමු. හරි ඉතින් අපි මේ ටිකේ තමයි යවන්න යන්නේ. හරි අපි යවන්න යන්නේ. මට්ට වැඩේ ගන්න. නෑ ඒක නෑ. ඒක හරියන්නේ නෑ මේක මේ. හරි ඉතින් අපි බලමු එමිට් යවන්න පුළුවන්ද කියලා. try එකක් දෙන්නම් බලන්න. ඕක දෙන්න. කට්ටියට පේන ඇති මෙතන පස් කණ්ඩිය වැඩි මේ නාය ගිහිලා තියෙන්නේ මෙතන වැඩි ගහලා තියෙන්නේ ඒකින්ද මේ රෝද ඒක අස්සට මෙව වුණාම යවන්න බෑ මේ වැඩි අස්සේ රෝද හිර වෙනවා ඊට පස්සේ මෝටර වලට ගියොත් කේස් යනවා ඒකින්ද අපි වෙන තැනක අරන් යම් බලන්න මේ හරි ඩ්‍රයිව් කරගන්න මෙතන ඉඳලා අරහෙටම ඩ්‍රයිව් කරගෙන යන්න හිතුවා මේ ඒකින්ද එමිට දෙනවා අපි ඩ්‍රයිව් කරන්න හරි ඉතින් බලමු හරි ඉතින් අපි මේ පාර දිගේ දැන් ඉස්සරහට යවන්න දැන් යන්නේ හරි එන්න ගියා
මෙතෙක් යමු ඉස්සරහ. අපි ඔෆ් රෝඩ් පැද්දුවා අද කාර් එක. හරි ඉතින් මගේ කාර් එකත් ඉක්මනට සර්විස් කරගන්න ඕනේ. හරි ඉතින් අදට මෙතන වීඩියෝ එන්ඩ් කරනවා. මේ අලුතෙන් වීඩියෝ එකක් කොහොමද ළඟදී ආයෙ වැටුණා. හරි ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න අපිට තව 1k වල තව පොඩ්ඩයි අවශ්‍ය වෙන්නේ. අපි 950 අලේ ඉනා වෙන්න බා. වැරදෙනකොට ඉනා වෙන්න බා.